වෙලාවට හිතෙනවා ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා හරක් පට්ටියක් දාලා කිරි දෝලා විකුණන්න. මේ මානසික රෝග කියන දේවල් කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ වෙනවා කියලා කිව්වොත් ඔය විශ්වාස කරනවද? මේ මානසික රෝගියෙක්ව ටික කාලයක් ආශ්‍රය කරොත් ඒ මානසික රෝගියාගේ මානසික රෝගය ඔයාටත් බෝ වෙන්න පුළුවන් කියලා කිව්වොත් ඔය විශ්වාස කරනවද? ඉතින් මේ බාහිරෙන් තියෙන උණක් කැස්සක් සෙම්ප්‍රතිශ්‍යාවක් වගේ දෙයක් නම් අපිට බෝ වෙන්න පුළුවන් සාධක තියෙනවා. ඒත් මේ අභ්‍යන්තරයෙන් තියෙන ලෙඩක් අපිට කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන්ද? ඒ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. කොහොමද මේ අභ්‍යන්තරයෙන් තියෙන ලෙඩක් බෝ වෙන්නේ? මේ ගැන මම ඔයාලට සරල සහ ඔයාලට තේරෙන උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නම්. හිතන්නකෝ ඔයාගේ රැකියා ස්ථානයේ ඉන්න පාලකයා, නැත්තම් බොස්, නැත්තම් මැනේජර් අධික මානසික රෝගීන් පෙළෙන පුද්ගලයෙක් කියලා විෂාදය හෝ ආතතිය හෝ නැත්නම් නාසිසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් එකකින් පෙළෙන පුද්ගලයෙක් කියලා. කියන්නේ තමා නිවැරදි. තමා 100%ක්ම නිවැරදි. අනිත් අය නිවැරදි වුණත් තමා සෑම වෙලාවකම නිවැරදි කියලා ඔප්පු කරන්න හදන අමුතු මානසික ලෙඩකින් පෙළෙන පුද්ගලයෙක් කියලා. ඉතින් මේ වගේ මානසික රෝගියෙක් එක්ක ඔයා ටික කාලයක් වැඩ කරොත් ඒ මිනිස්යාගේ මානසික රෝග ඔයාටත් අනිවාර්යයෙන්ම බෝ වෙන්න පුළුවන්. ඉතින් මේ දේ කියන්න හේතුව තමයි ඒ කාලවලදී අපිට එක එක මිනිස්සු මුණ ගැහෙනවා. මේ මුණ ගැහෙන මිනිස්සු හරිම සාන්ත සිත් තියෙන හරිම කූල් නිවිච්ච මිනිස්සු. කුණුහරුපයක්වත් කියන්නේ නැති තරම්. ඉතින් මේ නිරෝගී වෙරෝ පුද්ගලයාට අර රෝගී මානසික රෝගියාගේ රෝග බෝ වුණා. අධික කෝපය, අධික මමත්වය වගේ මානසික රෝග මේ මිනිස්සයාට බෝ වුණා. මේ වගේ බෝ වෙනවා මම පෞද්ගලිකව අත්දැකලා තියෙනවා. ඒ හින්දා තමයි මේ දේ මම ඔයාලටත් කියන්නේ. ඉතින් බාහිරෙන් හැදෙන වෛරස් උන වගේ දේවල් වලින් බේරෙන්න ක්‍රම තියෙනවා. ඒවා මොනවද කියලා ඔයාලා දැනටමත් දන්නවා. අභ්‍යන්තරයට බෝ වෙන මානසික රෝග වලින් බේරෙන්න ක්‍රම තියෙනවද? මෙවටත් වෛරස් ගාඩ් තියෙනවද? ඔව් තියෙනවා. සමහර ආගම්වල සමහර දර්ශනවල මේ මනසට බෝ වෙන්න පුළුවන් ලෙඩ රෝග වලින් බේරෙන ක්‍රම ගැන කියලා දීලා තියෙනවා. ඒක නම් ටිකක් ගැඹුරු මාතෘකාවක්. ඒ ගැන මම ඔයාලත් එක්ක අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට ඕනේ නම් ඒ ගැන හොයලා බලන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ මානසික රෝගීන් ඔයාට එදිනදා ජීවිතේදී එක එක විදිහවල මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේ බොසා වෙන්නත් පුළුවන්, වගේ හතුරා වෙන්නත් පුළුවන්, මිතුරා වෙන්නත් පුළුවන්, පෙම්වතා පෙම්වතිය වෙන්නත් පුළුවන්. දැනුවත්ව හෝ නොදැනුවත්ව හරි මේ මානසික රෝග ඔයාට බෝ වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ මනසේ නිරෝගීභාවය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. මානසික රෝගීන්ගෙන් පරිස්සම් වෙන්න. ජය වේවා.